මේ ලෝන් එක ගන්න අවස්ථාවේදී පුද්ගලික තොරතුරු අර ගන්නවා. ID කෝපි එක ගන්නවා. ඊට පස්සේ ඔෆිස් වල විස්තර අර ගන්නවා. සමහර ඇප් වලින් පර්මිෂන් ගන්නවා. මගේ ෆෝන් එකට ඇක්සස් ගන්න. කන්ටැක්ට් ලිස්ට් එක මේගොල්ලන් ක්ලෝන් කර ගන්නවා. ෆොටෝ ගැලරි එක ක්ලෝන් කර ගන්නවා. SMS, කෝල් හිස්ටරි එක. ලෝන් එක ඩියු ඩේට් එකේදී ගෙවන්න තියෙන දවසේදී මේගොල්ලන්ට බලපෑම් කරනවා. ණය ගෙවන්න. මෙන්න මේ වෙලාවට වාගේ ණය ගෙවන්න ඕනේ. ගෙව්වේ නැත්නම් මේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න ඔක්කොටම වට කතා කරනවා. මේ වාගේ ෆොටෝ එක ඔක්කොටම යවනවා. මේ ෆොටෝ එක Facebook දානවා. වාගේ මේ නම්බර් එක අර සයිට් එකට දානවා. එහෙම කියලා තර්ජනය කරනවා. ලක්ෂ 3කට කිට්ටු වෙන්න තමයි ලෝන් ගත්තේ. ඒ වුණාට මං ගෙවලා ඉවර කරනකොට මං ලක්ෂ 13කට කිට්ටු වෙන්න මං ඒගොල්ලන්ගේ පොලි කවදාවත් ඕවර්ඩියු තිබ්බේ නැහැ. හැබැයි යාළගේ පීඩනය නිසා මම මේ ලෝන් ඔක්කොම සීරෝ කරා. මෙයාලා මගේ අම්මට තාත්තට හරියට ප්‍රෙෂර් කරනවා. මගේ යාළුවන්ට කතා කරලා තිබුණා මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ නෑදෑයන්ට දවස ගානෙම කෝල් කරනවා. ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත පවා නැති වෙන අවස්ථා තියෙනවා. පොලිසිය කියන්නේ මොකද්ද? මෙයාලා ඉන්න තැනක් හොයාගන්න බෑ. මේ කට්ටිය ඉන්න තැනක් හොයාගන්න බැරි නම් පොලිසියට පුළුවන් ඒකට ක්‍රමවේද තියෙනවා මේ කට්ටිය හොයාගන්නේ කොහොමද කියලා. මට අහන්න තියෙන්නේ මේ පොලිසි වලින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිස්පතිතුමාගෙන් අහන්න ඕනේ මේ රටේ පොලිසිය ඉන්නේ අපි මේ අපරාධකාරයෝ පොලිසියට අල්ලගෙන ඇවිල්ලා බාර දෙනකන්ද මේ පොලිසිය ඉන්නේ. සමහර පොලිසිය වලින් පැමිණිලි බාර ගන්න. මේ කට්ටිය සමාගම් මැදුරේ ලියාපදිංචි වෙලා තියෙනවා සිකියුරිටි කම්පැනියක් විදිහට හෝ සොෆ්ට්වෙයාර් කම්පැනියක් විදිහට. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයට දැනුවත් කරලා තියෙනවා. මෙම ඔන්ලයින් මූල්‍ය ජාවාරම් වලට හසුවීමට පෙර ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව අප ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ඔයම සීමක් කළා. ඔබගේ තොරතුරු ලබා දෙනවා නම් ඔබගේ බැංකු විස්තරයත් එක්කම යම්කිසි මුදල් ලබා ගැනීමේ අවස්ථාව සෑම විටම ඒ අදාළ ආයතනය ඍජුවම සම්බන්ධ කරගෙන ඒ නීත්‍යානුකූල ආයතනයක් යන්නමක තහවුරු කරගෙන අවශ්‍යයි. ඒ හැර ඔබගේ බැංකු විස්තරයත් එක්කම පෞද්ගලිකත්ව සම්බන්ධ ලිපිගොනු අනවසර වෙබ් අඩි වලට මුදා හැරීමට එක්කම අප්ලෝඩ් කිරීමෙන් වළකින්න බොහෝ වෙලාවට අපිට ලැබෙන පැමිණිලි ගත්තාම මෙවැනි තොරතුරු ලබා දීම හේතුවෙන් බොහෝ වෙලාවට තමන්ගේ තොරතුරු වෙනත් භාෂයකට පත් වීමේ අවස්ථාවක් සම්බන්ධ සිදුවීම් අපිට ලබා වෙලා තියෙනවා.